Hi ළමයි කොහොමද ඔයාලට welcome back to our YouTube channel අනේ මම උතර voice කරනවා නම් ඇහෙන්නේ නෑ අවට සද්ද නිසා කලින් vlog එකේ කිව් ගමන අපි ඔය යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ vlog එක මම දාන්නේ ටිකක් පරක්කු වෙලා ඔන්න ඉතින් අපි යන ගමන් හාහා පුරා කියලා ඉස්සෙල්ලම අපිට දන්සලක් හම්බ වුණා. අපි මේ ගමන යන්නේ පොයේ දවස් දෙකේ. ඒක නිසා තමයි ඉතින් මම මේ vlog එක දාන්නේ ගොඩක් පරක්කු වෙලා. මොකද මට ස්ටඩි එක ටිකක් පරක්කු වුණා මේක එඩිට් කරන්න ඒව කරන්න. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. අපි දැන් මේ අයිස්ක්‍රීම් දාසරකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඔය කන්ද මේ වෙවනම් මරුවේ අපි කොහෙද වෙලාදී උනේ ඔයාලා ඇමිලි පිටි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි රාජාංගනයට ආවේ. අපි දැන් මේ ඉන්නේ රාජාංගනයේ වැවේ. ඉතින් මෙතන ඉන්න කට්ටියටම මේක අලුත් අත්දැකීමක් කියලා මම හිතනවා. මොකද අපේ අම්මා තාත්තා මම අක්කා නංගි ඇරුණාම අනිත් අය නම් ඇවිල්ලා නැහැ කියලා තමයි කීවේ. ඉතින් අපි නම් හැම නිතරම යනවා එනවා. ඉතින් එහෙම ඔන්න ඔය විදිහට එන්ට්‍රන්ස් එක ඔතනින් තියෙනවා. ඔතන බෝඩ් එකක් ගහලා තියෙනවා වැවේ විස්තර තොරතුරු කොහොමද හැදුනේ මොන වගේ දේවල්ද කියලා විස්තර තොරතුරු තියෙන බෝඩ් එකක් ගහලා තියෙන එක බලලා අපිට දැනුමක් ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි දැන් අපේ කට්ටිය ඇතුළට යන්නේ. ඔතන ඉස්සරහා තියෙනවා ඩෑම් එක. ඉතින් අපි බලමු කොහොමද ලස්සන කියලා රාජාංගනේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ රාජාංගනේ ඩෑම් එක උඩ ඉඳලා බලද්දී වැව පැත්ත. ඔතනින් පල්ලෙහා තියෙනවා දොරවල් වැවේ දොරවල් ඇරුවාම වාන පැත්ත තියෙන්නේ වාන පැත්ත. ඉතින් මාරම ලස්සනයි view එක. මේ රාජාංගනේ වැවේ තියෙනවා දොරවල් 32ක් තිබුණා. ඒකෙන් දෙකක් අයින් කරා වෙන වැවකට. ඉතින් දැන් දොරවල් 30ක් තියෙනවා මේ රාජාංගනේ වැවේ. ඉතින් ඔය 30ම වාන් දාන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට ඔය පේන පරාසි සේරම යට වෙනවා වතුරෙන්. ඒ වගේම තමයි රාජාංගනය කියන්නේ මාර ලස්සන ගමක්. ඉතින් ගොඩ තව ඔයිට වැඩිය ලස්සන දේවල් තියෙනවා බලන්න කරන්න. ඒත් වෙලාව තමයි අපිට චුට්ටක් මදි. මොකද දවස් දෙකයි අපිට තියෙන්නේ. දවස් දෙකෙනුත් මේ විදිහින් ගොඩාක් හවස් වෙලා. ඉතින් ඔය කට්ටිය ෆොටෝස් ගන්නවා වීඩියෝ කරනවා. තව ඉස්සරහට බලමු අපි මොකද වෙන්නේ කියලා. vlog එකේම ඉන්න තව ලස්සන තැන් ටිකකට අපි යනවා. vlog එකේම ඉන්න. තවත් කතාවක් කියන්නද ඔයගොල්ලන්ට? ඉතින් ඔය ඉස්සරහින් පේනව නේද ගලක්. ඔන්න ඔය එක කන්ද වගේ ගල උඩට නගින්න පුළුවන්. ඉතින් ඔය ගලේ තමා සාලී කුමාරයයි අශෝකමාලා කුමාරී ඇවිල්ලා ඉන්දියා කියලා කියන්නේ. අපි අද යන්නේ නැහැ ගල නගින්න
ටිකක් අවුවයි මහන්සි නිසා වෙලාවක් නැහැ අපිට. මම නම් 2-3 සැරයක්ම ඇවිල්ලා තියෙනවා ඉතින්. ඒත් අද නම් යන්න වෙලාවක් නැහැ. අපි දැන් මේ ඩෑම් එකෙන් පල්ලෙහාට අපිට බහින්න පුළුවන්. ඉතින් ඔන්න ඔතනින් පුළුවන් යන්න. අපි දැන් මේ බහින ගමන් තමයි ඉන්නේ. මොකද ඒ හරිය මාර ලස්සනයි ෆොටෝස් වලට එහෙම හරි ලස්සනයි. ඉතින් පරිස්සමෙන් මොකද ගල් ගොඩක් තියෙන්නේ. ඒ වගේ ලිස්සන සුළු. ඉතින් පරිස්සමට යන්න ඕනේ. යන් අපි පේනවනේ අනේ මාරම ලස්සනයි. ඉතින් වතුර චුට්ට එනවා. ඔයිටතරිය පොඩ්ඩක් ස්පීල් කරන කාලෙටත් මාරම ලස්සනයි. එයා එතකොටත් ඔය හරියට යන්න පුළුවන්. එතකොටත් මාරම ඔයිට වැඩිය ලස්සනයි. මාරම ලස්සනයි කියන්න තේරෙන්නේ නැහැ. බලන්නකෝ ඔය පේන විදිය මාරම ලස්සනයි ඒක. මාරු ඔය විදිහට බෑගෙන අපි පල්ලෙහාටම ආවා. ඔය ඉස්සරහින් පේනවනේ දෙකක් කැඩිලා තියෙන. ඕක කහ පාලම කියලා තියෙනවා. කලින් තිබුණ පාලමක්. වතුරෙද්දී ඔය සේරම යට වෙනවා වානෙන්. ඉතින් දැන් ඔය කලින් තිබිච්ච එකක්. අපිට මෙතනින් බැහැගෙන ගිහිල්ලා එහා පැත්තේ පාරට එන්න පුළුවන්. මොකද කලාවට යන පොඩි ගිනි පෙට්ටි පාලමක් වගේ පාලමක් තියෙනවා. එතනින් තමයි පාර තියෙන්නේ. තාත්තලා කල්තිය ඇවිල්ලා ඒ පැත්තෙන් ඔතන වාඩි වෙලා ඔය ඉන්නවා පේනව නේද? ඉතින් එතන තමයි දැන් අපි යන්නේ. ඔතනින් චුට්ට දුරයි මේ පාරට යන්න පුළුවන්. මේක ෂෝට් කට් එකක්. වතුර තියෙන දවස්වලට නම් යන්න බැහැ. අඩෝ බේ මෙතන මාළු. මේ මෙතන මාළු ඉන්නේ. මොකක්ද දාන්නේ? පිනඩේ. ඔන්න යාළුවනේ අපි ඔතෙන් තමයි ආවේ. ඔතනින් තමයි පාර තියෙන්නේ. ඔතන ටිකක් ගිනි පෙට්ටි පාලමක් වගේ වතුර මාරු වෙන ඔතනින්. ඉතින් මෙතනොත් මාරම ලස්සනයි. වතුර එද්දි ඒ කරලා අපි වැව බලලා ආවා නැන්දලයි ගෙදරට. එන පාරේ තමයි ඔය ඇල තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කට්ටිය ඇල බලන්න නතර කරලා පස්සේ ඔන්න ඉතින් පුතාලා ටිකයි තාත්තලා ටිකයි ඔන්න ඇලට පැනලා නානවා. ඊට පස්සේ ඉතින් අපිත් නාගත්තා. මාර සනීපයි වතුර ටික ගොඩ එන්න හිතෙන්නේ නැහැ. තරම් මාර සනීපයි. හොද්දට ගහගෙන යනවා වතුර. ඉතින් හරිම ෂෝක් මාරයි. පූජ වහින්නක. बाहर जाना
අපි ආවා. අපි ආවා. එන්න. පැතෙන්. නුවරඑලි වගේ සිහින් එකක් තියෙනනේ. පොට්ටක් කියවන්නේ. නුවරඑලි කියන හැම බොරුවට කරන්නේ. අපි නුවරඑලි ආවා යාළුවනේ. අපේ ලොකේෂන් වෙනස් වෙනා නෑ වට පස්සේ. ඒ මෙතන මේ මොකක් වෙන්නේ? ගම්මිස්. ඒ වැටෙනවා නේ ගම්බ. ඔව්. වැටෙනාගෙන අපි ඇලෙන්න කියාගෙන දැන් ආවේ අපේ නැන්දලාගේ ගෙදර. ඔන්න ඉතින් අපේ නැන්දලාගේ ගෙදර. යාළුවනේ අපි මේ අපේ අයියා මේ අයිස්ක්‍රීම් දන්සලන්ගේ ළඟ තියනවා කියලා මේ ඒකට ගිහින් එන්න කියලා තමයි යන්නේ. මේ ඇත්තද බොරුද කියලා නම් දන්නේ නැහැ. ඔය චුඩ්දු එන්න. ඒකේ ඕන දෙයක් තියෙනවද? ඔය අර පිටිපස්සේ තේනවා තව. පිටිපස්සේ තේනවා තව කට්ටිය. අපි ඇලෙන්නාලා. එහෙම තමයි දැන් මේ යන්නේ. සුදු උක් තියෙනවා. කොයි? හා. උක්. ඕන්න යම අපේ තියෙන්නේ මෙහෙ ආගල. තියෙන්නේ. අල්ලි. අයිස්ක්‍රීම් කාලා දැන් එන ගමන් ඒ ඇස්සේ හරකෙකුත් පැන්නුවා. ගමේ අයියලා ටිකක් තමයි දන්සල දුන්නේ අඳුරන. ඉතින් කොහොම හරි ඈට කාලා අපි නිදාගෙන පහවදා උදේ අපි කිරියම්ම බලන්නත් ගියා රෑ. ඉතින් කිරියම්මවත් බල්ලා පහවදා උදේ ඔය ඉන්නේ අපේ අක්කගේ අයියගේ ගෙදර. අපේ අක්කා බඳින්න ඉන්න අයියගේ ගෙදර. එහෙත් තියෙන්නේ රාජාංගනේමයි. ඉතින් එහෙත් අපි ඇවිල්ලා ගියා ඔය පුහුල් එල්ලා දින්නේ ඉතින් එහෙත් මෝර ලස්සනයි. එහෙන් අපි උදේට කාලා එන්න පිටත් වුණා. ඉතින් අපි දැන් ඉන්නේ තවත් විශේෂ තැනක. අපි ගෙදර එන ගමන් තමයි මෙතෙන්ට ආවේ. ඉතින් මෙතෙන්ටත් අපේ කවුරුත්ම ඇවිල්ලා නැහැ. අපේ තාත්තයි අම්මයිත් අවුරුදු 20කට විතර කලින් ඇවිල්ලා තියෙනවා. මම එකපාරක් ඇවිල්ලා තියෙනවා. අවුරුද්දකට විතර කලින්. හැබැයි අනිත් අය නම් කවුරුත් ඇවිල්ලා නැහැ. මෙතන හත්තිකුච්චි පුරා විද්‍යා ස්ථානයක්. එතකොට මෙතන පන්සලක නටබුන් වගේ තමා දේවල් තියෙන්නේ. එතකොට කෑම බීම අපිට ගන්න පුළුවන්. එතකොට ඔය එහා පැත්තෙන් පේන්නේ කෞතුකාගාරය. ඒ වගේම මෙතන පන්සලක් තියෙනවා අපිට වැදුම් පිදුම් කරන්න පුළුවන්. එතකොට මේක ඔයාලා අහලා තියෙනවද? සිරිසංගබෝ රජතුමා හිස දන් දුන්න කතාව. ඉතින් ওই සිද්ධිය වෙලා තියෙනවා කියන්නේ මේ ස්ථානේ. ඉතින් මේකේ ගොඩ දේවල් අපිට බලන්න පුළුවන්. කන්දක් වගේ උඩට තියෙන වගේම ගල් නගින්න තියෙනවා. ඉතින් ඔන්න ඔතන යන තැනම තියෙනවා තොරතුරු දාපු තොරතුරු පොතක් වගේ එකක්. ඉතින් එතනින් අපිට ඒව බලා ගන්න පුළුවන්. ඔය විදිහට අපිට ඇතුළට ගිහින් විවිධාකාර නටබුන් දේවල් බලන්න පුළුවන්. ඔය පේනවා නේද ගල? ඕක තනිකරම පිටිපස්සහට පේන්නේ ඇතෙක් අලියෙක් හිටගෙන ඉන්නවා වගේ තමයි පේන්නේ. මම හිතන්නේ මේ පැත්ත තියෙන්නේ කපල් වලට. අනේ. යන් අපි අඩවි. අපි ආ. මේ අපි එක ගලක් නගින්නේ මේක තියෙන එක සයිඩ් එකක. එහා පැත්තට අපි යමු. අවුයි. ඒ ASCII ඔන්න කරලා තියෙන වැඩ. කෝන් ගහක් හොයන කෝනුත් කඩලා ඉතින් ඒකත් අලුත් අත්දැකීමක්. අලුත් අත්දැකීමක් නම් නෙමෙයි. ඉතින් කෝන් ගස්වල බඩ ගාලා තියෙනවා. හැබැයි මේ වගේ තැනක අලුත් අත්දැකීමක්. මේ තියෙන්නේ අනිත් සයිට් එක.
ඔන්න අපි ওই පඩිපෙළ යන ගමන් මෙතන ගුහාවක බුදුහාමුදුරුවන්ට මල් පහන් තියලා වැදුම් බිදුම් කරනවා මෙතන. මෙතන නිකන් බින්ගයක් වගේ නිකන් ඒ වගේ තැනක්. අන කට්ටිය උඩටම නැගලා මහන්සියේ වාඩි වෙලා ඉන්නවා. තව උඩට නගින්න පුළුවන් යාළුවනේ. හැබැයි අපි නැග්ගේ නෑ. ඔතනින් ඔය පල්ලෙහාට බැහැගෙන යන ගමන් තමයි අපි ඉන්නේ. කලින් පාර නම් මං ඇවිල්ලා උඩටම නැග්ගා. එතකොට ගොඩාක් ලෙන් තව විවිධාකාර දේවල් තියෙනවා. හැබැයි අපි අද යන්නේ නැහැ. අපේ චූටි මේ ගල පෙරලෙයි කියලා පොඩි කෝට්ටක් ගැව්වා. ඉතින් නැහැ හැමෝම මේක කරා. ඉතින් එයාට ඔන්න පැනලා ඒක කරා. මෙතනත් තියෙන පොඩි පොකුණක් වගේ එකක්. තව උඩ තියෙන පොකුණක්. ඒක ටිකක් විශේෂ පොකුණක්. උඩ ගලක් උඩ තියෙන්නේ. එතනට අපි ගියේ නැහැ. ඉතින් අපි දැන් මේ පල්ලෙහාට ආපු පාරෙම ආපහු යනවා. ඉතින් ඒ විදිහට අපි පල්ලෙහාට ආවා. පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා තියෙනවා මේ හැඳි, ඊට පස්සේ බෑග්ස්, මල්ලාස්, මතක් වෙන එක දේවල්, ඒ වගේම කන බොන දේවල් තියෙනවා. ඒ ඕන දෙයක් අපිට ගන්න පුළුවන් මෙතනින්. අපි මෙතනින් ගත්තා පරිප්පු වඩේ, උළුඳු වඩේ, රටකජු, බූන්දි, ඔය වගේ දේවල් අරගෙන මෙතනම වාඩි වෙලා අපි කට්ටිය කාලා බීලා අපේ මහන්සිය නිව්වා. ඉතින් මේ බූන්දි එක නම් මාරම රසයි යාළුවනේ. කියන්න බෑ මං කවදාවත් ඒ වගේ බූන්දි එකක් කාලා නැහැ. ඒ කරලා අපේ ගමන අපි පිටත් වුණා ගල්ගමුවට. අපේ තව නැන්දෙක් කිරියම්මෙක් ඉන්නා ගල්ගමුවේ. ඉතින් එයාලා ගෙදරට තමයි අපි මේ යන්නේ. යාලා ගමනොත් තව ගත්ත ඒවා කනවා. මුරුක්කුත් අරගෙන ඒ කනවා. ඉතින් ඊට පස්සේ නැන්දලා ගෙදර නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. බැටරි තිබ්බේ නෑ ෆෝන් එකේ. නැන්දලා ගෙදර ඇවිල්ලත් ඒ ළඟ වැවක් තියෙනවා කට්ටියට නාන්න ඕනි කියලා. ඔය ඒ වැවට යනවා. අපි නෑවේ නැහැ. ඔය පොඩි කට්ටියන්ට නාන්න ඕනේ කියලා ඒ වැවට එක්කන් ගියා. මේකත් ගොඩක් ගැඹුරයි. ඉතින් මේ ළඟම ඉඳගෙන තමා කට්ටිය නෑවේ. ඔය කට්ටිය නාන්න තමයි දැන් යන්නේ. ඉතින් ඒ කරලා අපි නැන්දලා ගෙදර ටිකක් වෙලා ඉඳලා ආපහු අපේ ගමන එන්න පිටත් වුණා. ගමන කියන්නේ ගෙදර එන්න. ඒ ගමන් ඔය සවුදන්සලක් හම්බුණා. ඒක මාරම රසට හදලා තිබ්බේ ඒගොල්ලෝ. ඉතින් ওই විදිහට අපි ගෙදර ආවා. දැන් ඉන්නේ ගෙදර. ඉතින් vlog එකට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා, තව කොහොමද ඕනේ කියලා. ඉතින් thank you for watching.